ගොඩක් ප්‍රශ්න තියෙනවා සජීව මාවත් මේ සෝෂල්ස් වල අපි උඩට පල්ලට යනකොට අහනවා අපේ TVS වල මොකද දැන් මම නෙමෙයි TVS එක්ස්පර්ට් දැන් සජීව කියලා තියෙන ගුජරාත් වලට මම ලොකල වීඩියෝ එක දකින්නත් ඇති ඉතින් සජීව TVS වල මොකක්ද අලුත්ම තොරතුර TVS මේ අපේ මම දැක්ක කමෙන්ට්ස් වලත් අහලා තියෙනවා Apache range එකේ ඔය අපි අර 310 එක ගැන එහෙම කතා කරා RR 310 එක ඊට පස්සේ 300 එක RTX මේ බයික්ස් එන්නේ නැද්ද කියලා අහලා තියෙනවා අලුත්ම ආරංචිය දැනට මේක නිල නොලක් කියලා හිතාගන්න දැනට අපිට තියෙන ආරංචි වල හැටියට බොහෝ දුරට නිකන් ජුනි වගේ වෙනකොට Apache lineup එකේ 160 ඉඳලා 310 වෙනකම් මම හිතන්නේ රේන්ජ් එකේ 5ක් විතර තියෙනවා. ඒ කියන්නේ RR 310 RTX 300 ඔක්කොම ටික. ඒ වෙනකම් බයික්ස් ටික ලංකාවට එන ආරංචියක් තියෙනවා දැනට. ඒ වගේම තමයි ඊට කලින් එනවා මම හිතන්නේ ගොඩක් අය බලාපොරොත්තුෙන් හිටපු මේ අර cruise type එකේ බයික් එක TVS එකේ Ronin එක. Ronin 200. ප්‍රීමියම් බයික්ස් දෙකක් ලංකාවේ launch වෙනවා. ඒක ආරංචි වෙන විදිහට අලුත් අවුරුද්දෙන් පස්සේ. අලුත් අවුරුද්දේ වාට ගෙදර යන්න cruise පස්සේ එතකොට බලක් වැඩි. අලුත් අවුරුද්දෙන් පස්සේ ලංකාවේ launch වෙනවා කියලා ආරංචියක් තියෙනවා දැනට. මේක ඇවිල්ලා Ronin TVS Ronin බයික්ස් දෙකක්. ලස්සන බයික් එකක්. අතන ඒකේ බොඩි ස්ටයිල් එක බලුවොත් ඒක ගොඩක් ළඟින් කරනවා Harley Davidson ඊට පස්සේ Norton Royal Enfield ඒව වල ස්ටයිලින් කියුස් තියෙන බයික් එක. මේ බයික් එකේ ඩිසයින් එක ගත්තොත් එහෙම ටිකක් අපි බර ගත්තොත් එහෙම සාමාන්‍යයෙන් මේ බයික් එක ටිකක් බරයි. ඒ වගේම ඩිසයින් එක ගත්තොත් මේ බලන්න ඉස්සරහින් අර එන හුලං ටික කපාගෙන යන්න පුළුවන් ඒරෝඩයිනමික් ලුක් එක අපිට මේ බයික් එකේ බලා ගන්න පුළුවන්. සහ සීටින් පොසිෂන් එක ගත්තොත් එහෙම හරිම කම්ෆර්ටබල් ලොකු ස්පේස් එකක් තියෙනවා. සහ පිටිපස්සේ යන කෙනාටත් ලොකු ස්පේස් එකක් සීටින් පොසිෂන් එකකින් හම්බ වෙනවා. ටැන්ක් එක ඇග්‍රෙසිව් විදිහට තමයි ලුක් එකක් එන්න ඩිසයින් කරලා තියෙනවා. ඒ වගේම තමයි මේ බයික් එක ටෙස්ට් රයිඩ් එකේදී මං හිතන්නේ රයිඩ් කරපු ලෝකෙ වටෙන් ආපු ගොඩක් රයිඩර්ස්ලා කියපු කතාවක් තමයි ඕන භූමියක ඕන පොළවක බැලන්ස් එක නියමයි. සහ මේකේ රයිඩින් මෝඩ් ස්විච් වෙනකොට ඒක හරිම ස්මූත් විදිහට සිද්ධ වුණා කියලා තමයි මේ බයික් එක රයිඩ් කරපු හැමෝම කිව්වේ. ඉතින් මේක ලංකාවේ පාරවල් වලට කොහොමද අපිට මොනවද මේ බයික් එකේදී ලංකාවේදී කරන්න පුළුවන් වැඩ කියලා ලංකාවට ආවට පස්සේ bike.lk තුලින් කතා කරන්න අපි ලෑස්ති. 2013 ලොන්ච් කරපු දවසේ ඉඳන් TVS Jupiter කියලා කියන්නේ ඉන්දියාවේ වඩාත්ම පොපියුලර් ස්කූටර්ස් වලින් එකක්. මේ ස්කූටර් එකේ තියෙන full efficiency එක, reliability එක, ඒ වගේම safety එක නිසා ගොඩක් ප්‍රසිද්ධයි. මේ ස්කූටර් එක smart technology එකක්, performance එකක්, ඒ වගේම ස්මාර්ට් ඩිසයින් එකක් එක්ක ඉවෝල්ව් වෙලා තියෙනවා. TVS Jupiter මෙන්න මේ ස්කූටර් එකේ ඉස්සරහින් පටන් ගත්තතින් මේකට ලැබිලා තියෙන්නේ Infinity Light Bar එකක්. මේකේ තියෙන turn signal lamp වලින් ඔය ස්කූටර් එක හැරෙව්වට පස්සේ automatically indicator lamp එක off වෙනවා. ඒක නිසා ඔයාට safety එක වගේම convenience එක වැඩි දියුණු කරලා ලැබෙනවා. මේ ස්කූටර් එකේ අපිට LED headlight එකක් දැක ගන්න පුළුවන්. ඒත් එක්කම මේ විදිය hazard lamp එකක් බලා ගන්න පුළුවන්. අනිත් ස්කූටර්ස් වල වගේ නෙමෙයි TVS Jupiter මෙන්න මේ ස්කූටර් එකට parking brakes ලැබිලා තියෙනවා. ස්පෝර්ට් කියලා කියන්නේ TVS මෝටර් කම්පැනි එකේ වඩාත් කල්පවතින කමියුටර් බයික්ස් වලින් එකක්. ඉතින් කාලයක් එක්ක මේ බයික් එක රයිඩර්ස්ලාගේ අවශ්‍යතාවය මත පරිණාමය වෙලා තියෙනවා. ඉතින් ඒ හැම අවස්ථාවකම high fuel efficiency, reliability වගේම affordability කියන දේවල් ගැන අවධානය යොමු වෙලා තියෙනවා. ඉතින් විශේෂයෙන්ම මේ හින්දාම මේ බයික් එක daily commuters-ලා වගේම delivery riders-ලාට popular choice එකක් බවට පත් වුණා. ඉතින් අවුරුදු ගාණක් පුරාවටම වැඩි දියුණු කර fuel economy එකක් එක්ක update සෑහෙන ප්‍රමාණයක් සිද්ධ වෙලා තියෙනවා. ඉතින් ඒ වගේම TVS Sport 110 බයික් එක dependable 110cc commuter බයික් එකක් විදිහටත් ප්‍රසිද්ධ වුණා. මේක daily use කරන්න හදපු බයික් එකක්. එන්ජින් එක බලගන්වෙන්නේ advanced ET-F5 technology එකේ. ඉතින් විශේෂයෙන්ම TVS Sport 110 බයික් එක හොඳ mileage එකක්, ඊළඟට responsive performance එකක් වගේම smooth acceleration එකක් ලබා දෙනවා.